අනුර කුමාර දිසානායක මහතා 100ට 3 ඉඳලා එකපාරටම ලක්ෂ 68ක් දක්වා ඒ ගානක් දක්වා එන්න පුළුවන් වුණ හේතුව මොකක් වෙන්න ඇතිද? ඔබ කතා කරන්න ඕනේ. සෝෂල් මීඩියා පවර් එක. හැබැයි 2000 මේ මෑත කාලේ ජනාධිපතිවරණය දිහා බලපුවාම එතුමාගේ පෙනුමයි ගෝල් ෆේස් පිට්ටනියේ පළවෙනිම ජනාධිපතිවරණයට ඉල්ලනවා කියලා එතුමා ආපු විදිහේ ලොකු වෙනසක් තියෙනවා. රැවුල වෙනස් කළා නැද්ද මේ පාර? මොකද්ද රැවුල වෙනස්? මෙච්චරක් තිබ්බ රැවුල මෙහෙත් ඇවිල්ලා. වෙනද දැක්කේ නැති සිරියාවක් මේ පාර දැක්ක නේද? නේද? මාර ආකර්ෂණයක් ආවනේ. රුපියල් 800ට තිබ්බ ඩබල් පොකට් එක අනුර කුමාර ජනාධිපතිතුමා දිනපු ගමන් රුපියල් 2500 ගිය රටක් නෙවෙයිද මේක? බොරුද කියන්නේ මම? නැත්තම් නෑ කියන්නේ. අපි අදහන්න ගන්න ගත්තා. අපි කියලා පොතේ මම නෙමෙයි පොදුවේ ගත්තේ ඈ. ඒ කියන්නේ නැත්තම් කියයි මේක බලන කට්ටිය මේ යන්න කැම්පේන් එකක් නෑ. ඡන්ද කැම්පේන් නෙමෙයි ඡන්ද දේශපාලනච්ච වැඩකුත් නෑ. හරිද? එහෙම එකක් නෙමෙයි කියන්නේ. මම කියන්නේ sannivedanaye ප්‍රබලයි. වෙනද කතා කරපු ආවේගය තිබ්බද ගිය අවසාන ජනාධිපතිවරණයේදී? තිබ්බද? හරි ස්වර්ණ හරි ස්ලෝ වෙලා heart touching දැනෙනවා. මහින්ද මහත්තයා වෙන විදියකට යද්දී අනුර මහත්තයාගේ එක වෙනම එකක් ගත්තා. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. 33 මිලියන 44ක් රාජපක්ෂ ආණ්ඩුව දුව කරා. තරහින්ද කිව්වේ? වෙනද කොහමද ඔබ කිව්වේ? බලන්න ඔබ කිල්ල පොඩ්ඩක්. මෙවුවා මෙහෙමයි මෙවුවා අපි ගානවා මෙහෙම ගානවා කිව්වේ කෙනා හරිම ලස්සන. එයාගේ විශේෂත්වයක් තමයි දත්ත සහ සාක්ෂි භාවිතය. දත්ත සහ සාක්ෂි භාවිතය. මහ බැංකු වංචාව මෙන්න මෙහෙම වෙලා තියෙනවා. අහවල් ගාන වෙලා තියෙනවා. අහවල් මෙන්න මේක වෙලා තියෙනවා. මේක මේ වෙලා තියෙනවා. එහෙම කියන්න බෑ. ඔබතුමා මෙන්න අහවල් දවසේ ආහාරය ඉඳලා තියෙනවා. එතන ඉඳලා තියෙන ඔයගොල්ලෝ කාලා තියෙන චිකන් ෆ්‍රයිඩ් රයිස් එක දාලා තියෙනවා. චොප්සි රයිස් සුප් තිබිලා තියෙනවා. ඒකේ කූනිස්සෝ දාලා තිබිලා තියෙනවා. දන්නවද? කිව්ව ගම ඔව් නේද කියලා කාලා නැතත් තමයි. දත්ත සහ සාක්ෂි භාවිතය. මේ පාර මේ කැම්පේන් එකේ තිබ්බ වැදගත්ම එක. වෙන පාලකෙක් මෙහෙම කතා කරලා දිනන දැකලා තියෙනවා දත්තත් එක්ක. දත්ත සහ සාක්ෂි භාවිතය. අහවල් දවසේ අහවල් තැන මේ බෝම්බය තිබ්බා. ඒ බෝම්බෙ තිබ්බේ මෙන්න මෙහෙමයි. අහවල් කෙනා වෙඩි තිබ්බේ මෙන්න මෙහෙමයි. එයාගේ නඩු ෆයිල් එකක් මේ දිනවා. අරයාගේ නඩු ෆයිල් එකක් මේ දිනවා. තියෙනව නේද? දැන් ඔබතුමාගේ ෆයිල් එක. තියෙනවද දන්නේ ඕ කිව්ව ගමන් ආයේ නෑ. නෑ. ගණන්කාරයෙක්ට හැරෙන්න පුළුවන් වුණාද ඒක අතත් එක්ක? ආර්ථික විද්‍යාඥයෙක්ට හැරෙන්න පුළුවන් වුණාද ඒක අතත් එක්ක? නෑ. මේ හැම ශේෂයක් එක්ක මෙයා කතා කරා. බැරි වුණා. ඒ මනසත් එක්ක නම් කතා කරලා බේරෙන්න බෑ. හැබැයි වෙනදට නැති මාර සංගමයක් අපි දැක්ක පහුගිය කැම්පේන් එකේ. පැහැදිලිද? ප්‍රශ්නේ මතු කර ඒට පිළිතුරක් ගොඩ නැගීම. ප්‍රශ්නේ මතු කරලා එයාම පිළිතුරක් ගොඩ නැගුවද නැද්ද? එයාම ප්‍රශ්නෙත් මතු කරලා එයාම පිළිතුරක් දීලා අපිවත් ඕකේ කරගත්තේ නැද්ද? දැන් මෙව මේ අනුර මහත්තයාට දැමන්නේ මේ වීඩියෝ මම බලනවා. රාජ්‍ය බුද්ධි සේවය ඇති ඌ ඇති මේ ඇත්ත කතාව කරන්න දෙයක් නෙමෙයි කතානේ. නේද? බොරුද? ප්‍රශ්නේ දානවා එයා විසඳුම දෙනවා අපෙන් අහනවා මොනවද? අව නැද්ද? අපි ඔව් බොරුද? බොරුනම් බොරු කියන්නේ ආවල් දවසේ අලියෙක් පාරමාරු වෙද්දී මේකක වැටෙනවා. ඒකට විසඳුම තමයි ලංකාවේ අලි වැටවල ඉදි කරන්න. අලි වැටවල ඉදි කරන්න බෑ. සියලුම දේශපාලන පක්ෂ මේ අලි වැටවල දීලා තියෙන සානදරේ මුදල් වංචා කරලා තියෙනවා. අව නැද්ද? ඔව් නේද? අලි එක තමයි. පැහැදිලි දත්ත දෙනවා. දැන් ගන්න කියලා අලි වැටවල කියලා ලංකාවේ තියෙනවා දැන් කියනවා ගන්න. ඉතින් මට්ටමේ ඉඳලා ගිහිල්ලා ගහපු කැම්පේන් එක. සෝෂල් මීඩියා පව එක. අද මුළු රට එක මිටකට සුබ නැකතට රට කොහොමද වැඩි?